ඔබ සැමට සුබ දවසක් වේවා. අයබෝවන්. ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලාංකේය ඔබ වෙත ගෙනෙන නව දැනුම සයිබර් අවකාශය yo.com වෙත සාදරයෙන් ඔබ පිළිගනිමු. සම්පූර්ණයෙන්ම ඔබගේ විදේශගත වීම විදේශ කටයුතු සඳහාම කැප වූ yo.com ඒ සඳහා අදාළ සියලු අංශවලින් ඔබ දැනුවත් කිරීමයි බලාපොරොත්තු වන්නේ. ඔබගේ විදේශගත වීම විදේශ කටයුතු ඒ සියලු ආකාරවල අවශ්‍යතා සඳහා අවශ්‍ය කරන පරිපූර්ණ දැනුමක් 100% අංග සම්පූර්ණ දැනුමක් ඔබ වෙත ලබා දීමට yo.com අපි ඔබට ස්ථිර වශයෙන්ම සහයෝගය දක්වනවා. අදත් අපි ඔබට ගෙන එන්නේ එවැනිම විශේෂ අවස්ථාවක්. මෙම අවස්ථාවේ අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඔබගේ විදේශ කටයුතු විදේශගත වීම සියලු කටයුතු සඳහා යොදාගත හැකි සුබ මුහූර්තයක්. ඔබ නිවසෙන් පිටත් වීම සඳහා ඔබගේ විදේශ කටයුතු සඳහා ඔබ යම්කිසි රජයේ කාර්යාලයකට යනවා නම් ඔබ පාස්පෝර්ට් කන්තරුවට යනවා නම් එහෙම නැත්නම් ඔබ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යනවා නම් ඔබගේ ඒජන්සිය වෙත යනවා නම් ඒ ඕනෑම අවස්ථාවක එම සියලු විදේශ ගත වීම වලට අදාළ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන විදේශ ගතවීම සඳහාම විශේෂයෙන් සකස් වූ නැකත් සුබ මුහූර්තයන් දිනපතා අපි ඔබට ඉදිරිපත් කරනවා. මෙම නැකත් මෙම සුබ මුහූර්තයන් ලංකාවේ සුප්‍රසිද්ධ ජ්‍යොතිෂායුර්වේද ගුරුකුලයක් වන වීදාගම ගුරුකුලයෙන් තා රහසිගතව ඒ අය යොදාගත්තා වූ මෙම නක්ෂත්‍ර ක්‍රමය බෞද්ධ ජනතාවගේ ප්‍රයෝජන සඳහා පළමුවරට තමයි මෙසේ ඉදිරිපත් කරන්න. එනිසා අපි බලාපොරොත්තු වෙනවා මෙම උතුම් සුබ මුහූර්තයන් ඔබ භාවිතා කරලා ඔබගේ විදේශගත වීම වලට අදාළ සියලු කටයුතු සඳහා මෙම සුබ මුහූර්තයන් යොදාගෙන ඔබගේ සියලු කටයුතු අති සාර්ථක කරගන්නවා ඇතයි. ඔව් දැන් බලමු දිවා කාලයේ පළවෙනි කොටස. එනම් උදෑසන 6 සිට දහවල් 12:15 දක්වා කාලය නක්ෂත්‍ර මුහූර්තයන් ඔබ වෙත ළඟා වෙන ආකාරය. ඒ අනුව උදෑසන 6 සිට 6:25 දක්වා අතිශයින්ම විශිෂ්ට ਸਰව සුබ මුහූර්තයක් යෙදෙනවා උදෑසන 6 සිට 6:25 දක්වා. ඒ වගේම උදෑසන 6:26 සිට උදෑසන 6:55 දක්වා පොදු සුබ මුහූර්තයක් යෙදෙනවා. මෙම අවස්ථා දෙකම ඔබට ඔබගේ විදේශ කටයුතු සම්බන්ධ ඕනෑම කාර්යයකට යොදා ගන්නට පුළුවන්. ඉන්පසුව උදෑසන 6:55 සිට 7:35 දක්වා යෙදෙන කාලය භාවිතා නොකළ යුතු සීමාවක්. එම කාලයේදී ඔබ විදේශ කටයුතු සඳහා කරුණු සඳහා එම කාලය යොදා ගැනීමෙන් වළකින්න ඕන. නැවත උදෑසන 7:36 සිට උදෑසන 7:55 දක්වා තිබෙනවා අතිශයින් විශිෂ්ට වූ ਸਰව සුබ මුහූර්තයක්. ඉන්පසු උදෑසන 7:56 සිට උදෑසන 8:25 දක්වා පොදු සුබ මුහූර්තයක් යෙදෙනවා. මෙම අවස්ථා දෙකම ඔබට විදේශ කටයුතු සඳහා විශ්වාසයක් ඇතුව යොදා ගන්නට පුළුවන්. ඉන්පසු නැවත උදෑසන 8:26 සිට උදෑසන 9:10 දක්වා යෙදෙනවා භාවිතා නොකළ යුතු සීමාවක්. නැවත උදෑසන 9:11 සිට 9:30 දක්වා අතිශයින්ම විශිෂ්ට ਸਰව සුබ මුහූර්තයක් යෙදෙනවා. ඒ වගේම උදෑසන 9:31 සිට උදෑසන 10 දක්වා පොදු සුබ මුහූර්තයක් යෙදෙනවා. මෙම අවස්ථා දෙකම ඔබට ඔබගේ විදේශ කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම ගමනක් පිටත් වීමට යොදා ගන්නට පුළුවන්. ඒ වගේම උදෑසන 10 සිට 10:44 දක්වා භාවිතා නොකළ යුතු සීමාවක් යෙදෙනවා. කරුණාකරලා මෙම භාවිතා නොවන සීමාවන් තුල විදේශ කටයුතු සඳහා නිවසින් පිටත් වීමෙන් වළකින්න. ඒ වගේම උදෑසන 10:45 සිට උදෑසන 11 දක්වා අතිශයින්ම විශිෂ්ට ਸਰව සුබ මුහූර්තයක් යෙදෙනවා. ඉන්පසු නැවත උදෑසන 11:01 සිට දහවල් 12:15 දක්වා භාවිතා නොවන සීමාව යෙදෙනවා. ඔව් දැන් අපි බලමු දිවා කාලයේ දෙවෙනි කොටස. එනම්
දහවල් 12:16 සිට සවස 6:34 දක්වා සුබ මුහුර්තයන් ඔබ වෙත ළඟා වෙන ආකාරය. දහවල් 12:16 සිට දහවල් 12:40 දක්වා යෙදෙනවා අතිශයින්ම සුබදායක සර්ව සුබ මොහොතක්. ඒ වගේම දහවල් 12:41 සිට දහවල් 1:10 දක්වා යෙදෙනවා පොදු සුබ මොහොතක්. ඒ වගේම දහවල් 1:10 සිට දහවල් 1:50 දක්වා යෙදෙනවා භාවිතා නොකළ යුතු සීමාවක්. මෙම කාල සීමාවේ භාවිතා නොකළ යුතු කාල සීමාව තුළ විදේශ කටයුතු සඳහා නිවසින් පිටත් වීමෙන් වළකින්න. නැවත දහවල් 1:51 සිට දහවල් 2:10 දක්වා යෙදෙනවා සර්ව සුබ සිද්ධි සර්වාර්ථ සිද්ධි සුබ මොහොතක්. ඉන්පසු දහවල් 2:11 සිට දහවල් 2:45 දක්වා යෙදෙනවා පොදු සුබ මොහොතක්. ඉන්පසු නැවත දහවල් 2:46 සිට දහවල් 3:24 දක්වා යෙදෙනවා භාවිතා නොකළ යුතු සීමාව. ඒ වගේම දහවල් 3:25 සිට සවස 3:25 සිට සවස 3:45 දක්වා යෙදෙනවා සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොතක්. ඒ වගේම සවස් 3:46 සිට සවස් 4:20 දක්වා යෙදෙනවා පොදු සුබ මොහොතක්. නැවතත් භාවිතා නොකළ යුතු සීමාවක් යෙදෙනවා සවස් 4:21 සිට සවස් 4:59 දක්වා. ඉන්පසු සවස් 5 සිට සවස් 5:20 දක්වා යෙදෙනවා සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොතක්. ඒ වගේම සවස් 5:21 සිට සවස් 5:50 දක්වා යෙදෙනවා පොදු සුබ මොහොතක්. මෙම සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොත වගේම පොදු සුබ මොහොතත් ඔබට ඕනෑම විදේශ කටයුත්තක් සඳහා භාවිතා කරන්නට පුළුවන්. ඉන්පසු සවස් 5:51 සිට සවස් 6:34 දක්වා යෙදෙනවා භාවිතා නොකළ යුතු සීමාව. කරුණා කරලා මෙම කළු පාට අක්ෂරයෙන් අප ඉදිරිපත් කරලා තිබෙන භාවිතා නොකළ යුතු සීමාවන් තුළ ඔබගේ විදේශ කටයුතු සඳහා නිවසෙන් පිටත් වීමෙන් වළකින්න. මෙම නක්ෂත්‍ර ක්‍රමය මෙම නැකත් ක්‍රමය පිළිබඳව අවශ්‍යම කරන තොරතුරක් අපි සඳහන් කරන්න කැමතියි. ඒ තමයි මෙම නැකත් විශේෂයෙන්ම විදේශ ගමන් සඳහා විදේශ කටයුතු සඳහා තමන් උපන් රටින් තමන් හැදුණු වැඩුණු රටින් ඉවත් වී වෙනත් රටකට යෑම සඳහා ක්‍රියා කරන විදේශ කාර්යයන් සඳහාම විශේෂයෙන් පිළියෙල කරන ලද නක්ෂත්‍ර ක්‍රමයක්. මෙම විශේෂ නාඩි නක්ෂත්‍ර ක්‍රමය අපේ ශ්‍රී ලංකාවේ දැනට භාවිතා වන නක්ෂත්‍ර ක්‍රමයට වඩා විශේෂිත වූ ක්‍රමයක්. එම ක්‍රමය යටතේදී විශේෂයෙන්ම රාහු කාලය වගේ අවස්ථා මෙහිදී එම රාහු කාලය තුල පවා විදේශ කටයුතු සඳහා සියුම් වෙන කාල රාමු මෙම ක්‍රමයේදී භාවිතා කරනවා. මෙම විශේෂ නැකත් ක්‍රමයේදී රාහු කාලය තුල පවා විදේශ කටයුත්තකට අවශ්‍ය කරන සියුම් තිබෙන කොටසක් තිබෙනවා නම් එම කොටස භාවිතා කරනවා. එම නිසා මෙම නක්ෂත්‍ර නාඩියේදී විශේෂයෙන්ම මතක තබා ගන්න ඕන රාහු කාලය ඔබට බලපාන්නේ නැහැ. හේතුව තමයි රාහු කාලය තුල පවා විදේශ කටයුත්තකට අදාළ සියුම් තිබෙන කලාප මෙහිදී භාවිතා කරනවා. ඒ වගේම මෙම විශේෂ නක්ෂත්‍ර නාඩිය ඔබට විදේශ කටයුතු සඳහා ඔබගේ විදේශ කටයුතු සඳහා විශේෂයෙන්ම සියුම් කර සකස් කරලා තිබෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශයන් සූර්යෝදය වෙනස් වෙන එම විනාඩි ගාන සලකා බලලා ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට යාපනයට වුණත් දකුණු පළාතට වුණත් නැගෙනහිර පළාතට වුණත් බස්නාහිර පළාතට වුණත් මධ්‍යම කඳුකරට වුණත් ඒ ඕනෑම ප්‍රදේශයක සූර්යෝදයට ගැලපෙන විදිහට තමයි එම විනාඩි ගණන් සියල්ල සමපාත වෙන වේලාවකට තමයි මෙම නක්ෂත්‍ර වේලාවන් ඔබට ඉදිරිපත් කරලා තිබෙන්නේ. දැන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ රාත්‍රී කාලයේ පළවෙනි කොටස. එනම් සවස් 6:35 සිට රාත්‍රී 12:40 දක්වා කාලය තුල සුබ මුහූර්තයන් ඔබ වෙත ළඟා වෙන ආකාරය. රාත්‍රී 6:35 සිට
රාත්‍රී 6:50 දක්වා යෙදෙනවා සර්ව සුබ මොහොතක්, සර්වාර්ථ සිද්ධි සුබ මොහොතක්. ඒ වගේම සවස 6:51 සිට සවස 7:20 දක්වා යෙදෙනවා පොදු සුබ මොහොතක්. ඉන්පසු සවස 7:20 සිට සවස 8:05 දක්වා යෙදෙනවා භාවිතා නොකළ යුතු සීමාව. මෙම කාල සීමාව විදේශ කටයුතු සඳහා භාවිතා කිරීමෙන් වළකින්න. ඉන්පසු නැවතත් රාත්‍රී 8:06 සිට රාත්‍රී 8:20 දක්වා යෙදෙනවා සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොතක්. ඒ වගේම රාත්‍රී 8:21 සිට රාත්‍රී 8:45 දක්වා යෙදෙනවා පොදු සුබ මොහොතක්. නැවතත් භාවිතා නොවන සීමාවක් යෙදෙනවා රාත්‍රී 8:46 සිට රාත්‍රී 9:44 දක්වා. ඉන්පසු පොදු සුබ මොහොතක් යෙදෙනවා රාත්‍රී 9:45 සිට රාත්‍රී 10:15 දක්වා. නැවතත් භාවිතා නොවන සීමාව යෙදෙනවා රාත්‍රී 10:16 සිට රාත්‍රී 10:55 දක්වා. ඉන්පසු සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොතක් යෙදෙනවා රාත්‍රී 10:56 සිට රාත්‍රී 11:15 දක්වා. ඉන්පසු පොදු සුබ මොහොතක් යෙදෙනවා රාත්‍රී 11:16 සිට රාත්‍රී 11:35 දක්වා. ඉන්පසු භාවිතා නොවන සීමාව යෙදෙනවා රාත්‍රී 11:36 සිට රාත්‍රී 12:24 දක්වා. ඉන්පසු සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොතක් යෙදෙනවා රාත්‍රී 12:25 සිට රාත්‍රී 12:40 දක්වා. දැන් අපි බලමු රාත්‍රී කාලයේ දෙවෙනි කොටස. එනම් රාත්‍රී 12:41 සිට මධ්‍යම රාත්‍රී 12:41 සිට පසුදා අලුයම 6:15 දක්වා කෙසේද සුබ මුහුර්තයන් ඔබ වෙත ළඟා වෙන්නේ කියලා. මේදී පොදු සුබ මොහොතක් යෙදෙනවා රාත්‍රී 12:41 සිට රාත්‍රී 1:10 දක්වා. රතු පාට අක්ෂරයෙන් ඉදිරිපත් කළ තිබෙන පොදු සුබ මොහොත ඔබට ඔබගේ විදේශ කටයුතු සඳහා විශ්වාසයක් ඇතුව යොදා ගන්නට පුළුවන්. ඉන්පසු භාවිතා නොවන සීමාවක් යෙදෙනවා රාත්‍රී 1:11 සිට රාත්‍රී 1:54 දක්වා. මෙම කාල සීමාව කරුණාකර විදේශ කටයුතු සඳහා භාවිතාවෙන් ඉවත්වන්න. ඉන්පසු නැවතත් සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොතක් යෙදෙනවා රාත්‍රී 1:55 සිට රාත්‍රී 2:10 දක්වා. අතිශයින්ම විශිෂ්ට මෙම මොහොත ඔබගේ ඕනෑම විදේශ කටයුත්තකට විශ්වාසයක් ඇතුව ජයග්‍රහණය ලබා ගැනීම නියතව තිබෙන මොහොතක්. බය නැතුව විශ්වාසයක් ඇතුව මෙම මොහොත පාවිච්චි කරන්න. ඉන්පසු නැවතත් රතු පාට අක්ෂරයෙන් ඉදිරිපත් කරලා තිබෙන පොදු සුබ මොහොතක් යෙදෙනවා රාත්‍රී 2:11 සිට රාත්‍රී 2:40 දක්වා. ඉන්පසු භාවිතා නොවන සීමාව යෙදෙනවා රාත්‍රී 2:41 සිට රාත්‍රී 3:24 දක්වා. ඉන්පසු නැවතත් සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොතක් යෙදෙනවා රාත්‍රී 3:25 සිට අලුයම් කාලේ 3:25 සිට අලුයම් කාලේ 3:40 දක්වා. ඉන්පසු පොදු සුබ මොහොතක් යෙදෙනවා අලුයම් කාලේ 3:41 සිට අලුයම් කාලේ 4:05 දක්වා. ඒ වගේම භාවිතා නොවන සීමාව යෙදෙනවා අලුයම 4:06 සිට අලුයම 4:49 දක්වා. කරුණාකර අපි නැවත නැවතත් ඔබට මතක් කරනවා මෙම කළු පාට අක්ෂරයෙන් අප ඉදිරිපත් කරලා තිබෙන භාවිතා නොවන සීමාවල සඳහන් කරලා තිබෙන වේලාවන් ඔබගේ විදේශ කටයුතු වලදී යොදා ගැනීමෙන් කරුණාකර ඉවත් වන්න. ඉන්පසු නැවත සර්වාර්ථ සිද්ධි සර්ව සුබ මොහොතක් යෙදෙනවා රාත්‍රී කාලයේ ගෙවි පසුදාට එළුවීමෙන් පවතින අලුයම කාලයේ 4:50 සිට 5:05 දක්වා. ඉන්පසු පොදු සුබ මොහොතක් යෙදෙනවා උදෑසන අලුයම් කාලයේ 5:06 සිට 5:30 දක්වා. ඒ වගේම භාවිතා නොවන සීමාව නැවතත් යෙදෙනවා අලුයම 5:31 සිට උදෑසන 6:15 දක්වා. මේදීත් අපි ඔබට නැවතත් මතක් කරනවා භාවිතා නොවන සීමාවන් විදේශ කටයුතු සඳහා යොදා ගැනීමෙන් වළකින්න. ඒ වගේම රතු පාට අක්ෂරයෙන් අප ඉදිරිපත් කරලා තිබෙන පොදු සුබ මොහොත වගේම කොළ පාට අක්ෂරයෙන් අප ඉදිරිපත් කරලා තිබෙන සර්ව සුබ මොහොත ඔබට විශ්වාසයක් ඇතුව ඔබගේ විදේශ කටයුතු සඳහා යොදා ගන්නට පුළුවන්. සර්ව සුබ මොහොත ලෙස අපි හඳුන්වා තිබෙන සර්වාර්ථ සිද්ධි සුබ මුහූර්තයන් අතිශයින්ම විශිෂ්ටයි.
ඔබගේ ඕනෑම ජයග්‍රහණය කරා යන ඕනෑම ගමනක් සඳහා විශ්වාසයක් ඇතුව භාවිතා කරන්න. ඔබ වෙත අප මේ අවස්ථාවේදී නැවතත් මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙම සුබ මුහුර්තයන් ඔබ වෙත අප ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ අතිශයින්ම ප්‍රසිද්ධියට පත් වුණ ජ්‍යොතිෂ ආයුර්වේද ගුරුකුලයක් වන විදාගම ජ්‍යොතිෂ ආයුර්වේද ගුරුකුලයේ විශිෂ්ට අනුග්‍රහය යටතේ ඒ අය පොදු ජනතාවගේ සුබසිත උදෙසා ඉතාමත්ම ත්‍යාගශීලීව මෙම මුහුර්තයන් අප වෙත ලබා දීලා තිබෙනවා. එම නිසා මෙම මුහුර්තයන් ඔබට විශ්වාසයක් ඇතුව යොදා ගන්නට පුළුවන්. මේ දක්වා අද දිනේ දක්වා සෑම දිනකම අප ඔබට පැය 24 පුරාම පසුගිය දින සෑම දිනකම පැය 24 පුරාවට සුබ මුහුර්තයන් විදේශ කටයුතු සඳහා විශේෂයෙන්ම සියුම් කරන ලද සුබ මුහුර්තයන් අප ඉදිරිපත් කරලා අන්තර්ජාලයට නිකුත් කරලා තිබෙනවා. ඔබ අන්තර්ජාලයේ අතරම මේවා සොයමින් කාලය විඩම් කරන්න අවශ්‍ය නැහැ. ඔබ අපේ yo.com channel ඔබගේ විදේශ කටයුතු සඳහා පමණක්ම 100% ඔබගේ විදේශ කටයුතු සඳහා පමණක්ම ඉදිරිපත් කරන yo.com channel එක දැන්ම subscribe කරන්න. එවිට ඒ සෑම වීඩියෝවක් මෙම නැකත් වීඩියෝ වගේම අපගේ අනිකුත් වීඩියෝ අප මේ සමග ඉදිරිපත් කරලා තිබෙනවා. ඔබගේ කටුනායක ගුවන්තොටුපළින් පිටත් වීමේ පරයන්තයට අදාළ වීඩියෝ, ඒ වගේම විදේශ රටක සිට ඔබ ශ්‍රී ලංකාවට භාණ්ඩ වීම සම්බන්ධව, මුදල් වීම සම්බන්ධව ආදී වීඩියෝ, මේ සෑම වීඩියෝවක්ම අප නිකුත් කළ මොහොතේ පටන් අන්තර්ජාලයට මුදාහැල මොහොතේ පටන් ඔබ වෙත එසැනින්ම ළඟා කරගන්න අපගේ yo.com channel එක දැන්වම subscribe කරන්න.